Welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න හදන්නේ subliminals ගැන. Subliminals ගැන මොකක්ද කියලා මම explain කරන්න. මොකද ගොඩක් අය තමන්ගේ appearance එක ගැන ගොඩක් especially girls ලා හරියට සැලකිලිමත් වෙනවා. ඉතින් අද මම කතා කරන්න හිතුවා subliminals වලින් අපේ appearance වලට impact කරන්න බලපෑමක් කරන්න පුළුවන්ද? ඇයි අපි subliminals භාවිතා කරන්න ඕනේ? subliminals භාවිතා කරාම අපිට ලැබෙන වාසි අවාසි සහ මොකක්ද subliminal එකක් කියලා කියන්නේ කියලා තමයි අද මගේ වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. So subliminal එකක් කියලා කියන්නේ subliminals කියලා කියන්නේ සාමාන්‍යයෙන් audio හරි visual හරි message එකක් audio message එකක් හරි visual message එකක් හරි අපේ subconscious mind එක reach කරන විදිහට අපි ලබලා දෙනවා. ඒක තමයි අපි subliminal එකට ගන්න. ගොඩක්ම වෙලාවට visual messages වලට වඩා audio messages වලට තමයි subliminals වලදී ගොඩක් අය නැඹුරු වෙන්නේ. හැබැයි visuals messages උත් අපිට subliminal එකක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි ගොඩක් අය මං හිතන්නේ භාවිතා කරන්නේ audio messages. එතකොට මේ subliminal එකක් play වෙද්දී ගොඩක් වෙලාවට ඒ subliminal එකත් එක්ක affirmations කියනවා. ඉතින් මං හිතනවා මේ වෙද්දී ඔයාලා affirmations කියන්නේ මොනවද කියලා දන්නවා ඇති. මගේ කලින් වීඩියෝ එකකට මම affirmations ගැන කතා කරලා තියෙනවා. manifestation ගැන මම කතා කරපු වීඩියෝ එකේ මම ආයෙ පොඩ්ඩක් කතා කරොත් affirmations කියලා කියන අපි positively අපිට කියන එක statements වගේ දේවල් වලදී. එතකොට මට මම wealthy ඔන්න ඔය වගේ දේවල් ඔයගොල්ලෝ අර believe කරනවා subconscious mind එකට. අපි කලින් කතා කරා අර වෙනස තේරෙන්නේ නැහැ. ඔයා දැන් ජීවත් වෙන reality එකේ. ඉතින් ඔයාට ඕන කරන reality එක මොන වගේද? ඒකේ ඔයා ඉන්න ඕන විදිහක appearance මේ දේවල් ගැන හරිම obvious වෙන්න පුළුවන් ඔයාට. ඒ කියන්නේ මම ඉස්සරහට කතා කරන්න මේ subliminals වලදී ඔයගොල්ලෝ YouTube එකෙන් search කරොත් හරියට ඒ කියන්නේ specifically මේ date කියලා හැදිච්ච subliminals තියෙනවා. ඔයගොල්ලන්ගේ appearance wise උනත් ඉතින් එහෙම තියෙනවා. එතකොට මේ subliminals එක affirmations යනවා. ගොඩකට affirmations එකට high-යෙන් කියන්නේ නැහැ. affirmations එක hemming slowly හරි quietly තමයි play වෙන්නේ. focus කරන්න ඕනේ. කියන ඔයා නිකන් අර සින්දු අහනවා වගේ අපි සින්දු අහත් උනත් අපි සින්දුවට ගොඩක් අර ෆෝක් කියන්නේ. ඒකට අපි අර ගොඩාක් වමනා අපි ඉන්න මූඩ් අනුව අපි සින්දු අහද්දිත් අපි ඒ මූඩ් එකට අර කාවැදිලා කියලා කියන්නේ එහෙමනේ අහන්නේ. එතකොට subliminals උත් ඒ වගේ අහන්න ඕන. ඉතින් subliminal එකට මේ විදිහට affirmation එකක් යනවා. ගොඩකට මේ affirmation එක හරි හිමින් තමයි ඉතින් play වෙන්නේ. දැන් අපි කතා කරමු ඇයි මිනිස්සු මේ affirmations කියලා දේවල් affirmations මයි කියන්නේ. ඇයි මිනිස්සු subliminals කියන දේවල් භාවිතා කරන්නේ කියන එක. ඒකට subliminals භාවිතා කරන එක confidence එක boost කරගන්න. කියන්නේ ඔයාට තැනකට යද්දී ඔයාට ඔයා ගැන ලොකු විශ්වාසයක් සහිත වීමනේ confident එකක් කියලා කියනවා. කරන මොනම වැඩේ වුණත් ඔයාට ඔයා කරන දේ ගැන confidence. ඔයා ඒක external forces වලින් අහලා පාල ඉන්න අයගේ බලපෑමක් හරි කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඔයාට confident දෙයක් කරන්න පුළුවන් වෙන්න. අපි ආස අපි දැනකට කියමු අපි personality එක confidence ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් subliminals වලට හැබැයි දෙයක් කියන්න ඕනම දෙයක් අපි කරද්දී අපි හැමතිස්සෙම කියන වගේ ඒකත් එක consistency කියන එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයාට ඒක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක දවසක් කරා ආයෙ හිතුනම කරන මේ විදිහට නෙමෙයි. subliminals උනත් ඔයාලට result එකක් බලාපොරොත්තු වෙනවා නම් දිගටම කරගෙන යන්න ඕනේ. එතකොට මේ විදිහට confidence එක boost කරගන්න. ඒ වගේම success එක තමන්ගේ සාර්ථකත්වය ලබා ගන්න. එතකොට සාර්ථකත්වය කියන්නේ ඒකකට අනුව success එක ඒගොල්ලෝ define කරන විදිය වෙනස්. සමහරක් අයට ගොඩක් සල්ලි තියෙන එකට තමයි සමහරක් අය සාර්ථකත්වය කියන්නේ. සමහරක් අයට නම් මානසික නිදහසට තමයි සාර්ථකත්වය කියන්නේ. සමහරක් කෙනෙක්ට marriage එක කියන්නේ යාට විවාහය වෙන්න පුළුවන් යාගේ සාර්ථකත්වය. සමහරක් කෙනෙක්ට ඒගොල්ලන්ගේ family එක වෙන්න පුළුවන්. මේ වගේ එක එකට සමහර කෙනෙක්ට අධ්‍යාපනය, රූපේ, ඔය වගේ එක එක විදිහේ definitions තියෙන. ඒගොල්ලන්ට සාර්ථකත්වය මොන වගේද කියලා බලන්න. ඔයාට අනුව ඔයා කොහොමද සාර්ථක වෙන්නේ කැමති කියන එකට අනුව අදාළව ඔයාට subliminals අන්න පුළුවන්. ඊළඟට ගොඩක් දෙනා කැමති appearance change කරගන්න පුළුවන් subliminals හරහා. ඔව් පුළුවන් appearance change කරගන්න. මම කියන්නේ ඒක කොහොමද ඇත්තටම අර ඔයාගේ subconscious mind එකට ඒක reach වෙලා ඔයාගේ appearance එකට ඒක බලපෑමක් වෙන්නේ කොහොමද කියන එක මම ඉස්සරහට explain කරන්න. හැබැයි appearance change කරගන්න පුළුවන්. එතකොට ඔයාට අර මං කලින් කිව්වා වගේ හරියටම
ඔයාට එක කියන්නේ කොහොමද හරියටම ඔයා පැහැදිලි. ඒ කියන්නේ ඔයාට ඕනේ මොකද්ද චේන්ජ් කරගන්න කියන එක හැබැයි එතනදි බලන්න. ඔයාට හිතමුකෝ කොණ්ඩේ සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක්. ඇගේ අපි ෆිගර් එක නැත්නම් මූණ ස්කින් කලර් එක ස්කින් එකේ ග්ලෝවිං ලුක් එකක් ගන්න ඕනේ. නැත්නම් ස්කින් එක ක්ලියර් නැහැ ඔයාට. ඕනේ කරන මොකක් හරි ඩ්‍රීම් ලුක් එකක් තියෙනවා. ඩ්‍රීම් බොඩි එකක්, ඩ්‍රීම් ලුක් එකක්. අන්න ඒක ගැන ඔයාව ඒ විදිහට ඉස්සෙල්ලා ඉමේජින් කරගෙන ඉන්න ඕන. මම මේ විදිහට තමයි මගේ ඩ්‍රීම් බොඩි එක, ඩ්‍රීම් ලුක් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා ඒකට අදාළ වෙච්ච හැදිලා තියෙන affirmations අහන්න පුළුවන්. affirmations කිව්වා. subliminals අහන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට subliminals අහද්දී YouTube එකේ ගොඩක් subliminals තියෙනවා. comments කියවන්න. comments කියවද්දී ඔයගොල්ලෝ දකි ගොඩක් හොඳ විදිහේ comments, positive comments හම්බෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ reviews දාලා තියෙනවා. ඉතින් ගොඩක් අය ඒකේ results තියෙනවා. මේකෙන් ඒගොල්ලන්ට මොකක් හරි විදිහේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහේ වෙනසක් තියෙනවා කියලා තියෙන විදිහේ subliminals දාන්න. මොකද සමහරක් subliminals තියෙනවා ඇත්තටම අර වගේ negative energy එක boost කරන්න පුළුවන් subliminals. ඒක නිසා subliminals වලත් result එක බලලා අහන්න. මොකද subliminal එකක් කියලා කියන්නේ මේ ශබ්ද තරංගයක් මේකත් විශ්ව අදාළ සංඛ්‍යාතයකට හැදිච්ච ශබ්ද තරංගයක්. ඒකට එක එක විදිහේ ශබ්ද තරංග තියෙන්න පුළුවන්. එකෙන් ඔයාට ඇත්තටම positively impact වෙන්නත් පුළුවන්, negatively impact වෙන්නත් පුළුවන්. ඔයාට ඒ විදිහට ඔයාගේ වෙනස දකින්න ඕනේ මොකක්ද කියලා බලලා subliminals අහන්න ගන්න. සායකේ මං කිව්වා වගේ comments බලන්න. positive comments තියෙන subliminals අහන්න ගන්න. ඒක තමයි subliminals appearance එකට බලපන්නේ. වෙනසක් ඇත්තටම කරන්න පුළුවන් ඔය consistency අහද්දී. ඒ කියන්නේ ඔයා අර මුකුත්ම නොකර subliminal එක අහනවා කියන එක නෙවෙයි. subliminals අහන ගමන් ඔයා ඒකට කරන්න ඕන සමහරක් දේවල් තියෙනවනේ. ඒක ට්‍රීට්මන්ට්ස් වෙන්න පුළුවන්. ඒක ඔයා අනිත් කරන්න ඕන දේවල් ඔක්කොම කරන ගමන් තමයි subliminals කියන එකට යන්න ඕනේ. සහ healing relaxation කියන එකට. මේකට තමයි මම නම් ගොඩක්ම subliminals අහන්නේ. සුවේ මානසික සැනසීම සහ relaxation කියන එකට. සහ මගේ experience එක කිව්වොත් මම subliminal කියන එක පැත්තකින් තිබ්බොත් music වලටත් ගොඩක් විදිහට obsessed වෙලා ඉන්නවා. ඒ කියන්නේ කොයි හරි ගමනක් යද්දී වුණත් අර ගොඩාක් දුර ගමනක් නම් හැමතිස්සෙම මගේ සින්දු අහන්න ඕන මට. ඒ කියන්නේ ඒක මගේ අර mood change වෙන්න මානසික නිදහසට ගොඩක් ඕන සින්දු අහන එක. subliminals කියලා කියන්නේ මේ ශබ්ද තරංගම තමයි. හරි මම මේ වීඩියෝ එක ඉක්මනට කරනවා. මොකද මට දැන් ආයෙ work කරන්න යන්න දෙන ඉක්මනට. ඉතින් ඒක නිසා ඉක්මනට වීඩියෝ එක කරන්න ඕන. මොකද දැන් 11:27යි 12ට work පටන් ගන්නවා. මොකක්ද මේ subliminal එකක්? එතකොට ඒක කොහොමද අපිට මේ මිනිස්සෙක්ට බලපාන්නේ කොහොමද කියන එක. ඒකට subliminal එකක් කියලා කියන්නේ කියන්න කලින් මේ විශ්වය කියන එක ඔයගොල්ලෝ believe කරනවා. ඒකට විශ්වයේ තියෙනවා තරංග සහ සංඛ්‍යාත. ඒකට විශ්වයේ තියෙන එක වෙනස් විදිහේ සංඛ්‍යාත වලට අනුපාත වෙන විදිහට හැදිච්ච ශබ්ද තරංග වලට තමයි අපි කියන්නේ සංගීතයක් කියලා. සාමාන්‍ය සංගීතය අර subliminals කියලා කියන්නේ ඒවට. එතකොට මේ අතර හරිම powerful තරංග, powerful frequency සංඛ්‍යාත වලට හැදිච්ච තරංග තියෙන්න පුළුවන් අපිට impact කරන්න පුළුවන් විදිහේ. low vibration එක නැත්තම් frequencies වලට හැදිච්ච තරංගයක් තියෙන්න පුළුවන්. ඒක අහද්දී හරි විදිහේ ඒවා අහන්න කියලා කියන්නේ. මම හිතනවා මම subliminals කියන්නේ මොකක්ද කියන එක explain කරා කියලා. ඉතින් වීඩියෝ එක බලපු අයට thank you. ඔයාලට මොකක් හරි මේ සම්බන්ධයෙන් අහන්න දේවල් තියෙනවා නම් comment එකක් දාන්න. වීඩියෝ එක බලපු අය හැමෝටම thank you. Bye. Love you all.